ඔන්න යාළුවනේ සූදාසක් ඒ ඔයගොල්ලෝ සියලු දෙනාටම ඔන්න මම කාලයකට පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ පාර නම් වීඩියෝ එකක් දාන්නේ අන්බොක්සිං and රිවිව් වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මොකක්ද ඉතින් තියෙන්නේ කියලා. අපි මේක ගැන වැඩිදුර විස්තර වීඩියෝ එකේදී කතා කරමු. ඔන්න විදිහට තමයි මට පැකේජ් එක ආවේ. මම ඔක පොඩ්ඩක් ඊට කලින් ඕපන් කරලා බැලුවා. මොකද ටෙස්ට් කර බලන්න ඕන හින්දා. ඉතින් අපි පැකේජ් එක ඕපන් කරලා බලමු. ඉතින් පැකේජ් එක ඕපන් කරලා බැලුවාම ඔහොම තමයි ඉතින් බලා ගන්න පුළුවන් ඉන්නේ. පොඩ්ඩක් පැකේජ් එක නම් පොඩ්ඩක් පැරිලා පොඩි විදිහට හැම තිබ්බේ ඉතින් ඒක ඉතින් ඩිලිවරි එක ඉතින් හැටිනේ කමන්නේ. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඉතින් බොක්ස් එක ඕපන් කරලා බලුවාම ඉස්සෙල්ලා අපිට ගන්න තියෙන්නේ ඩ්‍රිල් එකේ මැෂින් එක. ඊට පස්සේ අපිට තියෙනවා පීසස් 24 ටූල් කිට් එක. USB type C cable එක තමයි charging cable එක විදිහට එන්නේ. ඒ වගේම set එකත් එක්ක manual එක එනවා. ඒක උගලන්ට ඕන නම් කොහොමද ඒක instruction වාගේක් තියෙනවා. ඒකෙම details ටිකක් තියෙනවා. අපි දැන් ටෙස්ට් කරලා බලමු මේක ඉතින් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ආයි කියන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද කලින් යනවා ඒක කෝඩ් එකකින් අපි ටෙස්ට් කරලා බලමු. ඉස්සෙල්ලාම ඔන්න ඕක තමයි ගන්නෙ. අපි ඒක සෙට් කරගෙන ඉමු ඉස්සෙල්ලා. ඉතින් මම ටූල් එකකට සෙට් කරගත්තා. සබ්ජෙක්ට් එක නෙවෙයි. අපි ඒක ටෙස්ට් කරලා බලමු. බාණ්ඩේ සුපිරියටම වැඩ කරනවා ඉතින්. අය කියන්නේ යන්නේ. ඉතින් ආකෘති හදන කට්ටියට ගොඩක් වටිනවා ඉතින් ඕක. අපි කටර එකකින් කපලා බලමු. එකත් සුපිරියටම වැඩ කරනවා. ගාන්ට වටින සුපිරි බාණ්ඩයක්. ඉතින් කියන දෙයක් නෑ. ඉතින් ආයෙත් ඒක බාණ්ඩ සුපිරියටම වැඩ කරනවා. ඉතින් දැන් බලමු කොහොමද දැන් මේක ගන්නේ කියලා. මම නම් මේක ඕඩර් කරේ ඩලාස් එකකින්. ඉතලකින් තමයි මේක ඕඩර් කරේ. ඕගලන්ට මේකේ ටෙක් 4ක් විදිහට ගන්න පුළුවන්. යාම තියෙනවා 361ක් තියෙන එකක් තියෙනවා 75 එකක් තියෙනවා. මං ගත්තේ 24 සෙට් එක. ඒක ඉතින් තමාට ඕන කරන ප්‍රමාණයට සල්ලි දින දීලා ඉතින් කට්ටියට ගන්න පුළුවන්. ඒ වගේම ඔන්න ඩීල් කියලා එකකුත් තියෙනවා. ඔයගලන්ට ඒක හොයාගන්න බැරි වුණොත් ඔයගොල්ලෝ ඩලාස් එකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න USB mini drill කියලා.
එතකොට ඔයගලන්ට ඒකේ රිසල්ට් ටිකක් එනවා. ඒකෙන් ඔයගලන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයගලන්ට පොඩි මතක් කිරීමක් තියෙනවා. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේක like කරන්න. ඒ වගේම comment කරන්න එපා. ඒක මම ගොඩක් වටිනවා. එහෙනම් යාළුවනේ සුබ දවසක්. ජය වේවා.